එක්තරා තරුණයෙක් උපාධිය ඉවර කරලා ලොකු රැකියාවකට සම්මුඛ පරීක්ෂණයකට ගියා. එතන හිටපු අධ්‍යක්ෂකවරයා තරුණයාගේ සහතික බලලා මෙහෙම ඇහුවා. "ඔයාගේ ඉගෙනීමට වියදම් කළේ කවුද?" "මගේ අම්මා සර්," තරුණයා කිව්වා. "අම්මා මොනවද කරන්නේ?" "අම්මා රෙදි සෝදන කෙනෙක් සර්." එතකොට අධ්‍යක්ෂකවරයා තරුණයාගෙන් අපූර්ව ඉල්ලීමක් කළා. "ඔයා අද ගෙදර ගිහින් අම්මගේ අත් දෙක හොඳට හොදලා දීලා හෙට එන්න." තරුණයා ගෙදර ගිහින් අම්මට මේ ගැන කිව්වා. අම්මා පුදුම වුණත් සතුටින් අත් දෙක දික් කළා. තරුණයා අම්මගේ අත් හොදන්න පටන් ගත්තා. එතකොටයි එයා දැක්කේ ඒ අත් කොච්චර ගොරෝසුද, තුවාල වෙලාද, රැලි වැටිලාද කියලා. රෙදි සෝදන්න පාවිච්චි කරපු වතුර නිසා අම්මගේ අත්වල සම ගැලවිලා තිබුණා. ඒ වෙලාවේ තරුණයාට තේරුණා එයා උපාධිය ගත්තේ ඒ වේදනාකාරී අත් දෙක නිසයි කියලා. එයා කඳුළු හලමින් අම්මගේ අත් දෙක හොදලා ඉවර කළා. ඊළඟ දවසේ සම්මුඛ පරීක්ෂණයට ගියාම අධ්‍යක්ෂකවරයා මෙහෙම ඇහුවා. "ඔයාට මොනවද දැනුනේ?" තරුණයා කිව්වා, "මම දිනුවේ මගේ හැකියාවෙන් විතරක් නෙමෙයි, මගේ අම්මගේ කැපවීම නිසයි කියලා මට තේරුණා. පවුලක් කියන්නේ එකිනෙකා වෙනුවෙන් කරන කැපවීමක් කියලා මම ඉගෙන ගත්තා." සාර්ථකත්වය කියන්නේ තනුතුරු හෝ සල්ලි විතරක් නෙමෙයි. Tamanda ආදරය කරන අයගේ වටිනාකම තේරුම් ගන්න එකයි.